අද අපි බලමු මේ වීඩියෝ එක මම කොහොමද එඩිට් කරේ කියලා. ඔයාලකටම කරන්න ඕනේ CapCut app එක ඕපන් කරගෙන new project එකක් ඕපන් කරගන්න එක. මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි වීඩියෝ එක ගද්දි ඔයාලා ඉන්න background එක පේන විදිහේ පොඩි කෑල්ලකුත් ගන්න. ඉතින් මේ පේන විදිහේ පොඩි කෑල්ල අපි ඒකටම freeze කරගන්නවා. freeze කරගත්තට පස්සේ ඔයාලගේ වීඩියෝ එක ඔයා ඕලේ එකක් කරගන්න ඕනේ. ඕලේ එකක් කරගෙන freeze කරගත්ත ෆොටෝ එක අපි මේ වීඩියෝ එකේ ගන්නට දික් කරගන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එකේ කරනවා වගේ ඔයාලත් ඔයාලගේ වීඩියෝ එකේ ඕන කොටස් ටික තියාගෙන එපා කොටස් ටික අයින් කරලා දාන්න. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට ඉන්විසිබල් වෙන්න ඕනේ මොන කොටසින්ද එතනින් ඔයා කට් එකක් දාගන්න. ඉන්විසිබල් වෙන්න ඕනේ නැති කොටස, ඒ කියන්නේ ඉන්විසිබල් වෙලා ආයෙත් සාමාන්‍ය තත්ත්වයට එන්න කොන කොටස ඒකෙත් ඔයා කට් එකක් දාගන්න. ඊට පස්සේ මම මගේ වීඩියෝ එකේ මට අනවශ්‍ය කොටස් ටික ඩිලීට් කරගෙන ඉන්විසිබල් වෙන්න ඕන වීඩියෝ ක්ලිප්ස් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ඕනේ. මම මෙතන Pro use කරන හින්දා auto removal දෙනවා. ඔයාලට ඕන නම් custom remove කරගන්නත් පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් එකත් රිමූව් වුණාට පස්සේ මම යනවා effect වලට. effect වලට ගිහින් ඔයාලා search කරගන්න ඕනේ neon කියලා. NEON සර්ච් කරගත්තට පස්සේ එන effect වලින් මම මෙන්න මේ තෝරන effect එක ඔයාලා select කරගන්න. ඊට පස්සේ object කියන එකට ගිහිල්ලා ඒක ඕලේ select කරගන්න. select කරගෙන neon effect එකේ layer එක ඔයාලට invisible වෙන්න ඕන කොටසට add කරගන්න. ඊට පස්සේ splice කියන එකට ගිහිල්ලා ඒකෙන් filter කියන එක select කරගන්න. මෙන්න මේ invisible edit එකේ ප්‍රධානම කොටස් ටික ඕක තමයි. ඉතුරු ටික ඔයාලට balance කරගන්න වෙනවා. මොකද මේක මං හදන්නේ මට ඕන විදිහට. ඔයා හදාගන්න ඔයාට ඕන විදිහට. ඔයාට කැමති නම් මං හදන විදිහට හදාගන්න. මේ වීඩියෝ එකේ පේන විදිහට හදන්න. ඒක පොඩ්ඩක් තා එඩිට් කරලා ගත්තම තියෙන අවුට්පුට් එක තමයි මේ තියෙන්නේ.